ඔයත් බලාගෙන හිටියේ ඕපන් යුනිවර්සිටි එකේ B Farm ඩිග්‍රී එක කරන්න. ඔන්න මේ ඩිග්‍රී එකට බඳවා ගැනීම සඳහා ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ඇත්තටම ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන්නේ මේකේ ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක පාස් වෙන අය තමයි ඒ කියන්නේ යම් කිසි ඒ ටෙස්ට් එකට අනුව තමයි තෝරා ගැනීම සිදු කරන්නේ. මැයි 15 ඉඳන් ජුනි මාසේ 15 වෙනකන් කාලය අතුරුතර ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එක්සෑම් ඩේට් එහෙම සියල්ල එනවුන්ස් කරලා තියෙන්නේ දැනට. අපි බලමු මේ ඩිග්‍රී එක ඇතුළට ගිහිල්ලා මොනවද මේකේ වැඩිදුර විස්තර මොනවද මේකට ඕන සුදුසුකම් එහෙම කියලා. ඕපන් යුනිවර්සිටි එකේ කරනකොට මේක ගොඩක් ඇදෙනවා අරම මේව කියලා ප්‍රශ්න තියෙනවානේ. ඒවටත් මම මුලින් පිළිතුරු දීලා ඉන්නම්. ඕපන් යුනිවර්සිටි එකේ කියලා මේක ඕනවට වඩා එහෙම ඇදෙන්නේ නැහැ. හැබැයි Tamanට අවශ්‍ය නම් ඇද ගන්න පුළුවන්. නැත්තම් හරියට කරන කෙනෙකුට සාමාන්‍ය යුනිවර්සිටි එකකට ගියා වගේම මේකේ අවුරුදු 4 ඇතුළත මේක කරලා ඉවර කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේ PDF එක තියෙනවා ප්‍රොස්පෙක්ටස් එක. ඒකේ මේ සියලු විස්තර තියෙනවා. ෆාමසි ඩිග්‍රී එක විතරක් නෙමෙයි MLS Medical Laboratory Scientist Science කියලා ඩිග්‍රී එක, නර්සින් ඊළඟට සයිකොලොජි මේ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙනවා. අපි මේ දැන් කතා කරන්නේ මේ ෆාමසි ඩිග්‍රී එක එහෙම නැත්නම් B Farm ඩිග්‍රී එක ගැන. මේක තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි ඒවා ටිකක් මේ ගැඹුරුවෙන් කතා කරමු ඉස්සරහට. හරි මේ ටිකේ අපි ફોකස් එක දෙන්න ඕන මේකට රෙජිස්ටර් වෙන එක ගැන. මොකද එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එකට සූදානම් වෙන්න ඕන. මේ බලන්න ප්‍රෝග්‍රෑම් කෝඩ් එක තියෙනවා. ප්‍රෝග්‍රෑම් ඩියුරේෂන් එක මිනිමම් 4 years. අපිට ඕන වුණා කියලා මේක අවුරුද්දෙන් කරන්න බෑ. කොච්චර දක්ෂයෙක් වුණත් මේකේ කෝස් එකට ක්‍රෙඩිට් ගාණක් දීලා තියෙනවා. ඒ ක්‍රෙඩිට් ගාණෙන් උපරිම වශයෙන් අවුරුද්දක් ඇතුළත අවුරුද්දකට ගන්න පුළුවන් ක්‍රෙඩිට් ගාණක් තියෙනවා. එතකොට ඒ අනුව උපරිම වශයෙන් ක්‍රෙඩිට් ගාණක් ලබාගෙන ගියාම අවුරුදු 4 ඇතුළත තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. මේ ක්‍රෙඩිට් ගාණක් කියලා කියන්නේ දැන් මේකේ විවිධ මේ ඩිග්‍රී එක ඇතුලේ විවිධ කෝසස් තියෙනවා. ඒ කෝසස් වලට දැන් pharmaceutical chemistry, clinical pharmacy, medicinal chemistry and pharmacognosy, pharmaceutics මේ වගේ තියෙනවානේ. ඉතින් මේ එක එක අවුරුද්දට මෙහෙම නැත්තම් එක එක ලෙවල් එකට අදාළව බෙදලා දීලා තියෙනවා ක්‍රෙඩිට්ස් ගානක්. level 3, 4, 5, 6 විදියට. level 3 කියලා කියන්නේ first year එක. level 4 කියන්නේ second year. 5 කියන්නේ third year එක. level 6 කියලා කියන්නේ මේකෙදී fourth year එක, final year එක. එතකොට මේවට වෙන වෙනම දීලා තියෙනවා සාමාන්‍යයෙන්. ඒ විදියටම කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් තමන්ට වෙලාව තියෙන විදියට තමන්ට අවශ්‍ය විෂයක විතරක් කම්ප්ලීට් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඒ වගේ මේකේ ගොඩක් පහසුකම් තියෙනවා. සහනයක් දීලා තියෙනවා. මේක ස්ලෝලි කරගෙන ගිහිල්ලා අවුරුදු 4ක් කරන්න බැරි අයට, ජොබ් එකක් කරන අයට අවුරුදු 8න් කරන්නත් පුළුවන්. හරි. ඒ නිසා කාලය ගැන හිතන්න එපා. මේකට ඉස්සෙල්ලම ඔයාට මේක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇප්ලයි කරන්න. හරි. සාමාන්‍යයෙන් මේකට ගෙවීම් ගැනත් අහනවානේ. ගෙවීම් ගැන අහුවොත් සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂයක් එකමාරක් අතර මුදලක් මේකට වැය කරන්න වෙයි. ඔය දල වශයෙන් කියන්නේ තාම මේ අවුරුද්දේ ෆීස් ගැන ඇනවුන්ස් කරලා නැහැ. සාමාන්‍යයෙන් ලක්ෂයක් එකමාරක් අතර මුදලක් තමයි යන්නේ. එතකොට ලක්ෂ 5ක් 6ක් වගේ යනකොට මේ ඩිග්‍රී එක කරගන්න පුළුවන්. හරි. එතකොට ඒ ගානට මේක ගොඩාක් වටින ඩිග්‍රී එකක්. ගවර්න්මන්ට් එකකින් පිළිගන්නවා, වෙන රටවල් වල පිළිගන්නවා. ඒ නිසා එක්ස්ටර්නල් ෆාමසි කෝස් එක වගේ එකක් නෙමෙයි. හරි. දැන් මේවා ගැන ගොඩක් අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක කරන අයත්
මොකද එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක කරලා දැනට පාස් වෙලා ඉන්න අය මේ ඩිග්‍රී එක කරනවා නම් එයාලට මේකෙන් ලැබෙන සහනය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ක්‍රෙඩිට් දෙකක් හෝ තුනක් වගේ ප්‍රමාණයක් තමයි අඩු කරගන්න පුළුවන් වෙන්නේ මේකේ කෝස් එකකට. මේකේ තියෙන එක පොඩි කෝස් එකක් තියෙනවා. ඒක කරන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඔය කොළඹ යුනිවර්සිටි එකේ ඩිප්ලෝමා ඉන් ෆාමසි එක කරලා තියෙන අයට මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එකේ ෆාමසි ඩිප්ලෝමා එක කරලා තියෙන අයට දැන්ට ෆාමසිස්ලා විදියට ඉන්නවනේ ඩිප්ලෝමා තියෙන එයාලට ක්‍රෙඩිට් 30ක් විතර අඩු වෙනවා. හැබැයි එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක කරලා තියෙන අයට එච්චර හිම අඩු වෙන්නේ නැහැ. එතකොට හිතන්න එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකට මේකෙන් දීලා තියෙන තැන කොහොමද කියලා. ඒ වුණාට CMCC එකෙන් කොච්චර දේවල් නීති රීති දාලා පාලනය කළාද මේක කරන්නේ. එක්සෑම් එක කොච්චර අමාරුද. يعني ඇත්තටම එක්සෑම් එක ලේසි වුණාට සිලබස් එකක්වත් දෙන්නේ නැහැ නේ යාළුවා. එතකොට ළමයි කොච්චර අමාරුවෙන්ද ඔය ඉගෙන ගන්නවා. එහෙම නෙමෙයි මේ ඩිග්‍රී එක ඇතුලේ මොන දේවල්ද ඉගෙන ගන්න තියෙන්නේ මේ සියලු සැලැස්ම තියෙනවා. සෙල්ෆ් ස්ටඩි කරන්නත් පුළුවන්. යාළුවා ලෙක්චර්ස් කරනවා. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට ඒවා මේ කතා කරමු. මෙතන මේ මම මේ තියෙන දේවල් අර උඩින් පල්ලෙන් කියනවා විතරයි. ඔයාලට පොඩි අදහසක් ගන්න. හැමෝම රෙජිස්ටර් වෙන්න මේක කරන්න අදහසක් තියෙන ඉක්මනට මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න. ඊට පස්සේ එක්සෑම් එකට සූදානම් වෙන්න. මේක කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ගොඩක් ඉන්නවනේ කැම්පස් යන්න බැරි වෙච්ච අය. මේව කරන්න කැමැත්තෙන් ඉන්න අය. හරි. එතකොට බලන්න මෙතන තියෙන සුදුසුකම් ටික මොනවද කියලා. හරි. සයන්ස් ස්ට්‍රීම් එකෙන් විෂයන් තුන පාස් වෙලා තියෙන්න ඕන. කෙමිස්ට්‍රි වලට C එකක් තියෙන්න ඕන. හරි. එතකොට O level වල ඉංග්‍රීසි වලට S එකක් තියෙන්න ඕන. අවම S එකක් තියෙන්න ඕන. හරි. එහෙම නැත්නම් මේවට සමාන අනිකුත් එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් තියෙනවා. ඒවා ඇක්සෙප්ට් කරනවා කියලා තියෙනවා. මේව නැති අය එහෙම අහලා බලන්න ඕපන් යුනිවර්සිටි එකට කෝල් කරලා තව වෙබ්සයිට් එකට ඇවිල්ලා හොයලා බලන්න තොරතුරු. ඔය කෙමිස්ට්‍රි වල C එකක් නැති අයට මේ අවුරුද්ද කරන්න බැරි වෙයි. එහෙම වුණොත් එයාලට කෙමිස්ට්‍රි එකට වලට C එකක් දාගන්න පුළුවන් ආයෙ කරලා. එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි එකේම ඔය කෙමිස්ට්‍රි වෙනම කෝස් එකක් තියෙනවා. ෆවුන්ඩේෂන් වගේ මට මතක විදියට ඒක කරන්න පුළුවන්. හරි. ඇප්ලිකේෂන් එක ඉතින් මේක ඔන්ලයින් දාන්නේ. මම ඒක පෙන්නන්නම් දාන විදිය ඒ වලට ගිහින් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඒකත් වෙනම වීඩියෝ එකකින් දාන්නම් කොහොමද කරන්න කියලා. දැනට ගිහින් බලන්න. හරි. මේකේ මේ 750යි මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට ඒක කාඩ් පේමන්ට් එකක් විදියට කරන්න පුළුවන්. හරි. මේකේ මේ විස්තර තියෙන්නේ ගොඩම ගිය අවුරුද්දට අදාළව. හරි. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. මොන හරි මේ හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. එතකොට මට ඔයාලට ඒකට උත්තර දෙන්න පුළුවන්. මේක කරමු. මම WhatsApp group එකක්, Telegram group එකක් එහෙම හදලා තියන්නම්. ඒවට join වෙන්න මම ඒවා links description එකේ දාන්නම්. එතකොට මේ ගැන සාකච්ඡා කරලා පුළුවන් උපරිම ප්‍රමාණයක් මේකට සහභාගී වෙලා exam එකට මේකට join වෙන්න පුළුවන්. join වෙලා මේක කරගෙන යන්න පුළුවන්. මොකද ලංකාවේ පාම්සිස්ලයින් ගියක් තියෙනවා. එතකොට මේ තව අවුරුදු 5කින් 6කින් හරි පාම්සිස්ලා ටිකක් හදාගන්න පුළුවන්. දැන් කොමියුනිටි ෆාමසි එක වැඩ කරන්න උනත් මේ අමතර දේවල් ටිකක් කියන්නේ. කොමියුනිටි ෆාමසි එකක වැඩ කරන්න ෆාමසිස් කෙනෙක් යන්නේ නැහැනේ. ඒක හේතුවක් තමයි කොමියුනිටි ෆාමසියක් කිව්වහම ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ අර සාමාන්‍ය බස් ඩ්‍රයිවර් කෙනෙක් කිව්වා වගේ තමයි කොමියුනිටි ෆාමසි එක ගොඩක් පහත් තත්යකට වැටලා තියෙනවා. ඒක ගොඩ ගන්න පුළුවන් උත් අපිටම තමයි ෆාමසිස්ලා විදියට ෆාමසිස්ට් කෙනෙක් බවට පත් වෙලා ඒක හොඳ දැනකට ගන්න පුළුවන්. ඒ මොනෝදේටත් කලින් මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කළේ හරි වෙන රටකට යන්න ඒවා කරගන්න තව උසස් මීටින් එහාට ඉගෙන ගන්න ඒවා පුළුවන් ඉස්සරහට ඕන දෙයක්. හැබැයි කොමියුනිටි ෆාමසි එකක් දාන්න උනත් ෆාමසිස් කෙනෙකුට මේ ඩිග්‍රී කරලා උනා එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකට ගැන හිතන්න පුළුවන් ඔයාලට ඒක තියෙනවනේ කියලා. හැබැයි
ඊටත් වඩා ඉහළ මට්ටමේ මේක කරගෙන මේ අර ලේසියෙන් මේක කරගන්න පුළුවන් ඇත්තටම. ජොබ් එකක් කරන කෙනෙකුට නම් අවුරුදු 8ක් නම් විතර ගිහිල්ලා හරි 4 නැත්නම් 8න් 9න් හරි මේක කරගන්න පුළුවන් ටික ටික ඇදගෙන ගිහිල්ලා එහාට. ඒ නිසා මේක අතාරින්න එපා. මේක කොහොම හරි කරමු. ඔයාලා කවුරු හරි ඉන්නවා නම් කැම්පස් යනවා වගේම මේක කරනවා මම කියලා තෝරගන්නවා නම් මේක තෝරගන්න. මොකද ෆාමසි පැත්තට, මෙඩිසින් පැත්තට එහෙම ආසයි ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙකුට මේක තෝරගන්න පුළුවන්. හරි. තව මම මේ විශේෂයෙන්ම එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් වලට ක්ලාසස් කරන නිසා මේ ගැන කිව්වා. හැබැයි මේකේ තව සයන්ස් ඩිග්‍රී තියෙනවා මේකේ. ඒවා බලන්න මම ඒවටත් පොඩි පැහැදිලි කිරීම ඉස්සරහට ගේන්නම්. මේකටත් මීට වඩා පැහැදිලි කිරීම අරගෙන එන්නම්. පොඩි හරි අදහසක් තියෙනවා නම් මේක කරන්න. හරි. මේ කට්ටිය එක එකතු වෙලා අර යුනිවර්සිටි යන මේ ෆීලින් එකේම කරගන්න පුළුවන්. ෆුල් ටයිම් මේකට බහලා කරන්න පුළුවන් අය ඒත් එන්න. ෆුල් ටයිම් බහලා කියන්නේ ඕනනම් වෙන ජොබ් එකක් මෙහා සම්බන්ධ ජොබ් එකකුත් කරගෙන සාමාන්‍ය නිදහසක් තියෙන අවුරුදු 4න් මේ ඩිග්‍රී එක කරලා ඉවර කරන්න ටාගට් එකක් තියාගෙන කරමු. අනිවාර්යෙන් පුළුවන්. මොකද දැන් ළමයින්ට තියෙන පහසුකම් ගොඩක් වැඩි. ඒ නිසා මේක කරගන්න පුළුවන් අනිවාර්යෙන්. අපි ඉස්සරහට කතා කරමු. WhatsApp group වලට, Telegram group වලට මම links දාන්නම්. ඒවට join වෙන්න. ඔයාලට අහන්න තියෙන දේවලුත් comment එකක් දාන්න මේකෙන්. එතකොට මට ඒවට උත්තර දෙන්න පුළුවන්. මම ඉක්මනටම මේකට apply කරන විදිහත් පොඩි වීඩියෝ එකක් දාන්න. ඒකත් බලන්න මේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔයාලා දැන් අදහසක් තියෙනවනේ තමන්ට තියෙන සුදුසුකම් මොනවද? එඩික්කො මේ යනු මේකට apply කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඉක්මනට apply කරන්න.